හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් මේ රටටම බලපාපු ආපදා තත්ත්වයක්. ඉතින් මම මේ කතා කරන්නේ කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් කැලණි මුල්ල ගල්වානේ වගේ ප්‍රදේශවල යට වෙලා ඉන්න දැනට ආපදාවට පත් වෙලා ඉන්න පිරිස් පිළිබඳව. මොකද ඒගොල්ලෝ ගොඩක් කට්ටිය සමහර අය කියන මේ සුරක්ෂිත මධ්‍යස්ථානවල තියෙන ආහාර අතිරික්තයක් තියෙනවා දැනටත්. ඒ වුණාට ගොඩක් කට්ටිය ඒගොල්ලෝන්ගේ නිවාසවල උඩුමහලේ හිර වෙලා ඉන්නවා කියලා ආරංචි යනවා. කෑම බීම වලින් අඩුපාඩු තියෙනවා කියලා. ඉතින් ඕගොල්ලොන්ට නේවි එකේ සහාය ලබා ගන්න ඕන නම් මම මේ නම්බර්ස් ටිකක් දාලා දිනවා කැප්ෂන් එකේ. මේ නම්බර්ස් වලට කතා කරලා ඒගොල්ලොන් කන්ටැක්ට් කරගන්න. ඕගොල්ලන්ට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යෙන් නම්බර්ස් වලට කතා කරලා ඕගොල්ලොන්ගේ විස්තර දෙන්න. මොකද සුරක්ෂිත මධ්‍යස්ථාන වලට යන්න කියලා තියෙද්දි ඒගොල්ලෝ ගෙවල් වලට වෙලා ඉතින් ඉන්න එක ඒක ඇත්තට සුදුසු දෙයක් නෙමෙයි. ඒගොල්ලෝ ඒක ගත් තීරණේ. ඒ වුණාට දැන් කරන්න දෙයක් නැහැ. ආපදාටපත් වුණා නම් ඒකට විසඳුමක් ඕනේ. ඒ හින්දා මේ අනිවාර්යෙන් මේ නම්බර් එකට කතා කරන්න. මේ වීඩියෝ පුළුවන් තරම් ෂෙයා කරන්න. කට්ටියට දැනගන්න. ඕගොල්ලන්ට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා මේ නම්බර්ස් වලට කතා කරලා ඕගොල්ලන්ට විස්තර දෙන්න. පුළුවන් තරම් මේක ෂෙයා කරලා ඕගොල්ලන්ට අවශ්‍ය කරන කටයුතු පහසු කරගන්න කියලා ඕගොල්ලෝ හැමෝගෙම ඉල්ලීමක් කරනවා. මොකද පුළුවන් කට්ටිය ඉන්නවා සුරක්ෂිත මධ්‍යස්ථාන වලට යන්න. මොකද පහසුකම් ඕන තරම් තියෙන අපේ මිනිස්සු උදව් කරනවා. ඒ හින්දා දැනට නේවි එකේවත් තාමේකේවත් බෝට් මේවා දාලා නැහැ. මේ විස්තර දෙන්නේ මේක දෙන්න කියලා කියන්නේ ඒගොල්ලන්ට කොච්චර පිරිසක් හිර වෙලා ඉන්නවද, කොච්චර දේවල් මේ ඌමනා කරනවද කියන විස්තර ඒගොල්ලන්ටත් සපයන්න ඕනේ. මොකද මේක එක පළාතකට බලපාපු දෙයක් නෙමෙයි. මුළු රටක්ම යට වෙලා තියෙන සාන කණ්ඩායම් මදි, පහසුකම් මදි. ඒ විදිහේ වාතාවරණයක් අනුව දුවන දෙයක් මේක. ඒ හින්දා ඕගොල්ලෝ පුළුවන් තරම් රජයේ පැත්තෙන් හිතලා ආරක්ෂක සේවාවන් ගැන හිතලා ඒගොල්ලන්ටත් ඔයගොල්ලන්ගේ පහසු සලස ගන්න කටයුතු කරන්න ඔයගොල්ලන්ගේ විස්තර ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඉතින් පුළුවන් තරම් මේ වීඩියෝ ෂෙයා කරලා ඕගොල්ලන්ගේ පහසුතාවය සලස ගන්න, ආරක්ෂක අංශවලටත් ඒගොල්ලන්ගේ පහසුතාවය සලස ගන්න අවස්ථාව හදලා දෙන්න කියලා හැමෝගෙම ඉල්ලීමක් කරනවා. ඉතින් ඔයගොල්ලෝ පුළුවන් තරම් පරිස්සමෙන් ඉන්න කියලා හැමෝගෙම ඉල්ලනවා. එහෙනම් බුස්සන්න.